ගම්පොළ නගරයේ සිට උනම්බුව නම් ග්‍රාමයට යාමට කිලෝමීටර් 2ක පමණ දුරක් ගමන් කළ යුතුයි. උනම්බුව ගමේ පිහිටා ඇති පුරාණ විහාරය පැරණි ටැම්පිට විහාරයක්. මෙම විහාරය නිර්මාණය කර ඇත්තේ 1783 දී පමණ උනම්බුව මහවලව්වේ විසූ රාජකරුණා තෙන්නකෝන් වාසල මුදලිතුමා විසින්. මෙම විහාරය ප්‍රතිසංස්කරණය කරවන්නේ මොනරවිල කැප්පෙටිපොළ මහදිසාව විසින්. ටැම්පිට විහාරයේ කුඩා වන නමුත් නිර්මාණාත්මක අගයෙන් අනූනය. බිත්ති සහ වියන් සරසා ඇත්තේ මහනුවර ශෛලියේ සිතුවම් වලින්. ප්‍රධාන ප්‍රතිමාව හිඳි පිළිමයක් වන අතර දෙපස හිටි පිළිම දක්නට පිළිවන්. බුද්ධ ප්‍රතිමාවේ මුහුණ පමණක් නූතන ලක්ෂණ ප්‍රකට කරවනමුත් සියලු අංග තුලින් මහනුවර ශෛලිය ප්‍රකට කරයි. බිත්ති මත බුද්ධ වන්දනාවේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සූවිසි විවරණය, සස ජාතකය, දහම්සොඬ ජාතකය ආදිය නිර්මාණය කර තියෙනවා. මුල්ලිකයේ සිතුවම් වශයෙන් ඉතිරිව ඇත්තේ වියන් සිතුවම් හා උළුවස්සට ඉහළින් පිටත බිත්තියේ ඇඳි සිතුවම් පමණි. වියන් සිතුවමෙහි තුසිත භවනයේ වෙසෙන බෝධිසත්වයන් ඇඳ තිබේ. මේට සමාන සිතුවමක් දළදා මාලිගයේ පහත වැඩ සිටින මාලයේ බිත්තියේ නිර්මාණය කර තියෙනවා. ටැම්පිට විහාරයේ දොර උළුවස්සද මහනුවර යුගයේ සිතුවම් වලින් පිරුණු කළුවර ලීයෙන් කරවන ලද්දක්. මේ නිර්මාණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින අතර මහනුවර යුගයේ අගභාගයේ දොර උළුහව් පිළිබඳ හොඳම උදාහරණයක්. ගම්පල නගර සීමාවේ පවතින එකම ටැම්පිට විහාරය වන මෙය මහනුවර යුගයේ සම්පූර්ණ කලා ශෛලිය ප්‍රකට කරවන්නක්.